දැන් සුබෝදෑසනක් පැමිණ සිටින සියලුම මාධ්‍ය ආයතන නියෝජිතයින්ගෙන් අවසර සහායම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද අපිට මෙවැනි අවස්ථාවක් අපි නියෝජනය කරන්න හේතුව මම පැහැදිලි කරන්නම්. විදේශ බෞද්ධ චාරිකා සංවිධාන සංගමය කියන්නේ සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංගමයක් ආයතනයක්. එතකොට අපි අද විශේෂයෙන්ම මේ අවස්ථාව කරගන්නේ අපිට මේ ශාස්ත්‍රයට පැන නැගී ඇති ප්‍රශ්න කීපයක් මේ ජනතාව හමුවට ගෙන එන්න විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුකොට දඹදිව වන්දනාවේ කියන්නේ බුදුන් උපන් දේශය, ඒ කියන්නේ බුදුන් උපන් සිදුහත් උපත ලැබූ ලුම්බිනිය, ඒ වගේම බුදුන් බුද්ධ ගයාව, ඒ වගේම පළවෙනි ධර්ම දේශනාපතු බරණ සිසිපතරාරාමය සහ පිරිනිවන් පා වදාළ කුෂිනාරානුවර, මේ හතර ස්ථාන වැඳ පුදා ගැනීම සමස්ත බෞද්ධ ශ්‍රී ලාංකික බැතිමතුන්ගේම මහා විශාල සිහිනයක් සහ අවශ්‍යතාවයක් තියෙන උතුම්ම ගමනක්. එතකොට මේ ගමන සංවිධානය කරන සංවිධායකවරුන්ගේ සංගමයක් වශයෙන් තමයි අපි මේ පෙනී සිටින්නේ සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වෙනුවෙන්. එතකොට මේ අවස්ථාවේදී අපි මෙච්චර කල් අතීතයේ ඉඳලම මේ චාරිකා සංවිධානය කරේ ශ්‍රී ලංකා රජය, නේපාල් රජය සහ ඉන්දියාව යන රාජ්‍ය රටවල් අතර රාජ්‍යයන් එක්ක එකමුතු වෙලා තමයි මේ කරගෙන ආවේ. නමුත් අපිට දැනට මේ අවස්ථාවේදී විශාල වශයෙන් පැන නැගී ඇති ප්‍රශ්නයක් තමයි මෙම ඉන්දියාවට සහ නේපාලයට ගමන් කිරීමට අපි මෙතෙක් කල් පාවිච්චි කරපු මේ හදිසි සහතික ගමන් බලපත්‍රය අපිට නැති වී යෑම. ඒට හේතු වුණේ පහුගිය රජය කාලේ මෙම ගමන් බලපත්‍ර හදිසි සහතිකය නැති වුණා කියන්නේ මේ මුද්‍රණය කිරීමේදී එයාලා ඕඩර් කරේ නැහැ. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ අපිට දැන් ඉන්න පාලකතුමා සහ එම නිලධාරීන් එක්ක අපිට මේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී යෑමට අවස්ථාවකට ගමන් බලපත්‍රය සාදා දුන්නා. නමුත් අපිට මේ හදිසි සහතික පත්‍රය කියන්නේ අවම ලියවිල්ලක්, අවම සහතිකයක්. ඒකෙන් ඉන්දියාව සහ නේපාලය මේක පිළිගන්නවා ඒ රජයට ගමන් කරන්න මේ රාජ්‍ය වලට ඇතුල් වෙන්න පුළුවන් කියන තත්ත්වයක තිබුණේ. අවම බොහොම සුළු මුදලකට තමයි අපිට ලබා දුන්නේ. ඉතින් අපිට ඒක දැන් අහිමි වෙලා ගිහින් තියෙනවා. අපි මේ රජයට සහ ඒ අවශ්‍ය නිලධාරීන්ට මේ අවස්ථාවේදී මතක් කරන්නේ මෙම හදිසි සහතික ගමන් බලපත්‍රය ඉතාම අත්‍යවශ්‍ය බැවින් මේ ශ්‍රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ නැවත මේ මුද්‍රණය කරලා අප වෙනුවෙන් මේ ගැන ලබා දෙන්න මේ අවස්ථාවල උදා කරන්න කියන කවමයි අද මේ අවස්ථාවේදී අපි සියලුම ජනතාව දැනුවත් කරලා එයාට ඔබතුමාලා ගෙනල්ලා අපි මේ සාකච්ඡාව පවත්වන්න විශේෂ හේතුවක් වුණේ. එතකොට මේ ගැන විශේෂ ඊළඟ අවස්ථාවේදී අපේ මහලේකම්තුමා ඉතුරු අවශ්‍ය ටික පැහැදිලි කරાવી. බොහොම ස්තුතියි. දැනට අපිට පැන නැගී ඇති සියලුම ගැටලු පිළිබඳ ගරු සභාපතිතුමා ඔබතුමාලාට විස්තර කර දුන්නා. මම මේක තව පැහැදිලි කරන්නම්. සියලුම දඹදිව වන්දනා යන බැතිමතුන් වෙනුවෙන් පවති හැම රජයක්ම වසර 30ක් 40කට ප්‍රථම සිට හදිසි සහතික ගමන් බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා ඒ යන බැතිමතුන්ට. ඒ හදිසි සහතිකයේ අපිට නැතිවීම පිළිබඳ විශාල ගැටලුවක් මේ මොහොතේ පැන නගිනවා. මොකද ලංකාවේ දුර බැහැර ඉඳන් පැවතෙන හැම සෙනගකටම දැන් කොළඹට එන්න වෙලා තියෙනවා. මොකද හැම කෙනෙක්ම අපිට ගන්න වෙලා තියෙනවා දිනයක් වින් කරගත යුතුමයි ඔන්ලයින් ක්‍රමයේ යටතේ. එතකොට අම්පාර එහෙම නැත්නම් මාතර ඔය වගේ හැමතැනකින්ම සෙනගකාරයෝ එන්න ඉතාලි ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම දිනයක් වෙන් කරගත යුතුයි හදිසි සහතිකයක් ගන්න. හදිසි සහතිකයක් නෙමෙයි දැන් දෙන්නේ සියලුම රටවල් වලට සුදුසු ගමන් බලපත්‍රයක් තමයි දෙන්නේ. ඒකෙන් ගැටලු දෙකක් පැන නගිනවා. එකක් තමයි මෙතෙක්කල් රුපියල් 500ක් වැනි සුළු මුදලකට දුන්න හදිසි සහතික සම්පූර්ණයෙන්ම නැවතිලා රුපියල් 10000ක් වැනි ප්‍රමාණයකට දඹදිව යන වන්දනා කරුවෙකුටත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවීම. අපි මේ සම්බන්ධව අපි ඇත්තටම දැනට පවතින රජයේ අගමැතිතුමිය සහ ජනාධිපතිතුමා ඊළඟට සියලුම විදේශ කටයුතු ඇමතුමා, එතකොට මහජන ආරක්ෂක ඇමතුමා, මහජන නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා,
බුදු ශාසන අමාත්‍යංශ සියලුම අමාත්‍යවරුන් දැනුවත් කරලා තිනවා ලිපි මාර්ගයෙන්. ඒවට අපිට උත්තරත් ඇවිල්ලා තියෙනවා. මේක ගැන සලකා බලන්නම් කියලා. දැනට ඊළඟ සීසන් එක අපේ පටන් ගන්න අගෝස්තු මාසේ. අගෝස්තු මාසේ පටන් ගන්නකොටත් මේ වගේම ක්‍රමවේදයක් එනවා නම් ඉස්සරහට සියලු අයට විශාල කරදරයකට මුහුණ දෙන්න වෙනවා. මොකද හේතුව දැන් අවුරුදු 80ක කෙනෙක් ගත්තොත් අවුරුදු 80ක් හරි 85ක් හරි ඒගොල්ලන්ට තමන්ගේ ජීවිත කාලය තුර අනිවාර්යයෙන්ම එකපාරක් හරි මේ බෞද්ධ සිද්ධාස්ථාන වන්දනා කරන්න යන්න අවශ්‍යයි සහ කැමැත්ත තියෙනවා. මුදල් ටිකක් ඉතාම අමාරුවෙන් හොයාගෙන දඹදිවන්ට ලෑස්ති වෙනකොට මේ අපේ සංවිධාන කාට හරි මුදල් බැඳපුවාම ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම රුපියල් 10000ක අමතර ගාණක් ඒගොල්ලන්ට අය කරන්න වෙනවා. ඒ අය කරන්න වෙන හේතුව තමයි මේ ගමන් බලපත්‍රය. ඉතින් අපි පැවති රජයටත් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඇමතුමාටත් අපි මේ පිටුව සංදේශයක් බාර දුන්නා, ලිපි බාර දුන්නා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් අපි ලිපි බාර දුන්නා. ඒ එකකටවත් තාම උත්තරයක් නැහැ. දැනට තියෙන එකම උත්තරය තමයි සියලුම වන්දනාකරුවන්ට හදිස්සියාතිකයේ වෙනුවට සියලුම රටවල් වලට ගන්න ගමන් බලපත්‍රයක් ගන්නත් ඕනේ. ඒ ගමන් බලපත්‍රය ගන්නට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්නත් ඕනේ. ඒ අපොයින්ට්මන්ට් එක ගත්තාම දැන් අද තියෙන වෙලාවේ අපොයින්ට්මන්ට් එකක් ගත්තොත් අපිට හම්බෙන්නේ සැප්තැම්බර් මාසේ වගේ. සැප්තැම්බර් මාසේ ගමන් බලපත්‍රයක් අපිට ලබා ගන්නකොට දැන් ඉස්සරහට කටන පින්කම් කාලේ එනවා. මේ බෞද්ධයෙකුට ඊටාම අවශ්‍යම කාරණයක් වෙනුවේ තමන්ගේ ජීවිත කාලය තුල මේ බෞද්ධ සිද්ධාස්ථානයක එක තැනකට හරි කටින පින්කමකට සහභාගී වෙන්න. දැන් තියෙන තත්ත්වය අනුව සැප්තැම්බර් මාසේ අපොයින්ට්මන්ට් එකක් ගත්තොත් ඉතුරු මාස දෙක තුන යනකොට පාස්පෝර්ට් එක හම්බ වෙනවා. එතකොට කටින පින්කම් කිසිම දෙයකට කාටවත් යන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ බෞද්ධ ජනතාවට කරන අසාධාරණයක් නෙමෙයි. අපි මේ රජයකට අපහසුතාවයට පත් කරනවා නෙමෙයි. අපි කියන්නේ පැවති රජයේ කරපු වැරදි මේ රජයට හරි කමන්නේ මේක හරි ගස්සලා දෙන්න. මහජන ආරක්ෂක ඇමතුමා ගරු විජේපාල ඇමතුමා හම්බුනාම එතුමා කිව්වේ මේ ප්‍රශ්නේ අපි බොහොම ඉක්මනින් විසඳා දෙනවා කියලා. දැන් මාස 4-5ක් ගත වෙලා තිනවා. මේ ප්‍රශ්නෙට කරන්න තියෙන එකම විස්තර තමයි හදිස්සියාතික ගමන් බලපත්‍රය ඉවර වෙලා තිනවා නම් කැබිනට් පත්‍රයක් සකස් කරලා ඒකට අනුමැතිය අරගෙන ඉවරලා හදිස්සියාතිකයක් ගත්තොත් රජයට වෙන විශාල මුදලක් ඉතුරු වෙනවා. මොකද ඕනම කෙනෙක් රුපියල් 10000ක් වේදම් කරලා මේ ගමන් බලපත්‍ර ඉග කාලේ දඹදිව වන්දනාකරුවක් වෙනුවෙන් ඒ ගමන් බලපත්‍රයක් අයින් කරන එක රජයට පාඩුවක්. උදාහරණයක් ගත්තොත් 85 90ක අම්මා කෙනෙක් දඹදිවන්ට හදිසි ගමන් බලපත්‍රයක් ගන්නවා. ඒක වෙනුවට දැන් ගන්න වෙන්නේ සියලුම රටවල් වලට ඒ අම්මා දඹදිව ගිහිල්ලාවිල්ලා සමාජ ජීවිතාක්ෂරපත් වෙන්න පුළුවන් වයස වැඩි නිසා. ඒතකොට රුපියල් 10000 ගමන් බලපත්‍රයෙන් වෙන කිසිම රටකට යන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක දුප්පත්කම එක ඊළඟට තමන්ගේ වයසත් එක්ක කිසිම රටකට ඒ ගමන් බලපත්‍රය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මේ වෙලාවේ ඉතින් අපි ඊටාම ආදරෙන් මතක් කරනවා, ඊටාම කරුණාවෙන් මතක් කරනවා ගමන් බලපත්‍ර පාලකතුමා ඇතුළු ගමන් බලපත්‍ර පාලකතුමා දේවමිත්‍ර රෝණ මහතා ඇතුළු සියලුම නිලධාරීන් දිවාරා වේසලා දැන් පසුගිය කාර්යයේත් අපිට දඹදිව යන්න ගමන් බලපත්‍ර දෙන්න ඒගොල්ලන් ගොඩක් උනන්දු වුණා. ඒගොල්ලන් ගොඩාක්ම ආසයි මේ වැඩේ කරා. ඉතින් ඒගොල්ලන්ට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. ඒගොල්ලන් මේක ගැන හිර වෙලා ඉන්නවා ගමන් බලපත්‍ර නොමැතික වෙනද. මේක සාමාන්‍යයෙන් අප රට විතරක් ගත තීරණයක් නෙමෙයි. මේක සිරිමා බණ්ඩාරනායක කාලේ ඊටත් කලින් ප්‍රේමදාස මහත්තයා කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ මේ ඔක්කොම ඉන්දියන් රජයත් එක්ක එකතු වෙලා දුන්න මේ ගමන් බලපත්‍රය තමයි හදිස්සියාතික ගමන් බලපත්‍රය. අපිට දැන් ඉදිරියට දැන් මෙතන අපිට විසඳුමක් හම්බුනේ නැත්තම් මේ රජයෙන් අපි ඊටාම කරුණාවෙන් ඉල්ලනවා අනිත් හැම දෙයකටම වගේ මේකටත් ප්‍රමුඛතාවයක් දෙන්න. මොකද බෞද්ධයන්ට වෙන කියන්න කිසිම කෙනෙක් නැහැ. අපි වර්තමාන ජනාධිපතිතුමාට ඊටාම උවමනාවෙන් කියනවා. අපි එතුමාට මේල් එකක් දාලා තිනවා, එතුමාට ලියුමක් දාලා තිනවා. ඒ සියලුම දේන් අපි බලාපොරොත්තු වෙන්නේ එතුමාත් ගම්බද ගැමි ජනාධිපතිතුමාක් අපිට දැන් ඉන්නේ බොහොම මේ කුරුඳුවත්ෙන් ආපු කෙනෙක් නෙමෙයි ඉන්නේ. නිසා අනිවාර්යයෙන්ම මේ ගම්බද ජනතාවට මේ ගම්බද විශේෂයෙන් බෞද්ධ ජනතාවට වෙලා තියෙන මේ කාරණා අපි හිතනවා එතුමාගෙන් මේ අපිට බොහොම සාධාරණ උත්තරයක් ලැබෙයි කියලා. නැතිනම් අපිට මේ ගැන ඉන්දියන් තානාපති කාර්යාලයෙන් කතා කරලා තියෙනවා. මොකද මේ ගමන් බලපත්‍ර ගැටලුවට තියෙන විසඳුම කියලා අපි ලබන සතියේ රජය දෙන පිළිතුරත් බලලා අපි තානාපතිතුමත් එක්ක මේ ගැන මේ සාකච්ඡාවක් දාගෙන තියෙනවා. අපිට පුළුවන් තරම් ඉක්මනට රජය දැනුවත් කරලා හෝ මේ හදිසි තාක්ෂණික ගමන් බලපත්‍රය ලබා දෙන්න කියලා. ඉතින් අපි මේ අවස්ථාවේ වෙන අනිත් ආගම් වලින් තියෙන පහසුකම අපිට ලැබෙන්න ඕන. මොකද මුස්ලිම් ජනතාවට මක්කම යන්න තියෙන වැදගත්කම වගේම කතෝලික ජනතාවට වතිකානට යන්න තියෙන වැදගත්කම වගේම අනිත් හින්දු ජනතාවට
තිරුපති කෝවිල් නැත්තම් තව ඉන්දියාව යනත අනිත් කෝවිල් වගේම මේ හදිස්සාතිකෙන් අපිට යන්න තියෙන දඹදිව වන්දනා ගමන විතරයි. මේ දඹදිව වන්දනා ගමනට යන්න තියෙන ගමන් බලපත්‍රයේ පිළිගන්නේ ඉන්දියාව පමණයි. බෞද්ධ සිද්ධාස්ථාන පිළිලා තියෙන ඉන්දියාව මේ හදිස්සාතිකෙන් යන්න පුළුවන් ඉන්දියාව සහ නේපාලට පමණයි. වෙන කිසිම රටකට මේ ගමන් බලපත්‍රයෙන් යන්නට බෑ. ඉතින් අපි ඔබතුමාලගෙන් සියලු මාධ්‍ය ආයතනින් ඉල්ලනවා මේ ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දීලා රජය දැනුවත් කරලා රජය සහ මේකට වග කියන්න පුළුවන් සියලුම අංශ දැනුවත් කරලා මේ ගමන් බලපත්‍රයේ සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි සියලුම මාධ්‍ය ආයතනෙමුත් ඉල්ලීමක් කරනවා සහ රජයෙන් අපි ඉල්ලනවා ඉතාම ඉක්මනට මේ අගෝස්තු මාසයේ අපේ සීසන් එක පටන් ගන්නට ප්‍රථම මේ හදිස්සාතිකයේ සම්බන්ධව කටයුතු කරනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. මහේන්ද්‍ර හල්ලොළුව විදේශ බෞද්ධ චාරිකා සංවිධානයේ මහලේකම්. දැන් ඔබතුමා අල්ලන්නේ තියෙන PC passport එක අපිටුවන්නේ හේතුව මොකක්ද? සාමාන්‍යතාවකව දකින්න නැත්නම් බලන්න. ඔව් අපිට දැනගන්න තියෙන තරම තමයි මේක මේ ආණ්ඩුවේ නවත්තපු දෙයක් නෙමෙයි. පහුගිය ආණ්ඩුවේ ඉඳන්ම අවසාන කාලේ සිට මේ හදිස්සාතික ගෙනලා තියෙනවා ඉවර වෙලා තියෙනවා. හදිස්සාතික කියන්නේ වේදන ඒක ගෙන්නන්න එච්චර ලොකු වේදමක් දරන්නෙත් නැහැ. ඒක නැති වෙච්ච එක මේ ආණ්ඩුවෙමුත් තාම ඒක ගැන ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. මොකද හදිස්සාතික කියන එක දෙන්නේ දඹදිවයන්ට පමණයි. ඒක print කරලා නැහැ. print කරන්න කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ අනුමැතිය ගන්න ඕනේ. අපි දන්න තොරතුරු අනුව ඒ අනුමැතිය තාම ලැබිලා නැහැ. ඒක නිසා තමයි මේක පරක්කු. දැන් මේ වෙනකොට දඹදිව වන්දනා ක්‍රමයේ සංගමේ සාමාජික පමණක් මේක ඉක්ු කරන්න කියලා තමයි කලින් කියන්නේ. ඒක අතිශෝල තියෙනවා. ඔව් දැනට මේ අපොයින්ට්මන්ට් එකක් නැතුව සියලුම රටවල් වලට ගන්න තියෙන්නේ දඹදිව වන්දනා සංගමේ සහ දඹදිව වන්දනා කරුවන්ට පමණයි. ඒකට අපිට ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා. අපිත් ගමන් බලපත්‍ර කාර්යාලයට යනකොට ලිපියක් අපි මේ ඉදිරිපත් කරනවා. ඒත් එක්කම අපිට දැන් ලැබිලා තියෙනවා ගමන් බලපත්‍ර පාලකතුමාගෙන් අලුතෙන් මේ ලියවිල්ලක් වෙලා තියෙනවා. දැන් මේක අනුව සියලුම දෙනා යන්න මාස දෙකකට කලින් නම් ටික දෙන්න ඕනේ මේ ගමන් බලපත්‍ර කාඩ් එක කරන්න බෑ. ඊළඟට හැම කෙනෙක්ම ඉල්ලනවා තමන්ගේ ID කාඩ් එක දාලා කොහේ පළාතක ඉන්නවා නම් අපොයින්ට්මන්ට් එකක්. ඒතර අපොයින්ට්මන්ට් එකක් නැත්තම් යන්නත් බෑ. එහෙම නැත්තම් යන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා කලින් දැනුවත් කරනවා. ඉතින් අපි මේ සංගම් වල ඉන්න කිසිම කෙනෙක් දැනුවත් වෙලා නැහැ. අපිට ඊළඟ සීසන් එකට කී දෙනෙක් එයිද කොහෙන්ද ඒගොල්ලන් එන්නේ? එහෙම දැනුවත් වීමක් නැහැ. ඉතින් දැන් මේ ආගමන විගමන පාලකතුමිය අපිට ලියවලා තියෙන ලියුම අනුව අනිවාර්යයෙන්ම කලින් මේ අපි දැනුම් දෙන්න ඕන මෙච්චරක් අපිට බලාපොරොත්තු වෙනවා කියලා. ඒක කරන්න ඉතාම අපහසුයි. මොකද අවසාන මොහොතේ මොකද මේක ගොවියෝ එනවා, ගොවියොන්ගේ අය එනවා, කම්කරු එනවා, දුප්පත්ම අය තමයි මේ හදිස්සාතික අරන් දඹදිව වන්දනාවේ එකපාරක් හරි යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේක අර තිබ්බ ක්‍රමවේදය යටතේ පෞගේ රජයෙන් නවත්තලා තියෙන එක අපි ඉල්ලනවා කරුණා කරලා. අපි රුපියල් 500කට ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ මේකට සාධාරණ මුදලක් අරගෙන අර තිබ්බ හදිසි සහතික ගමන් බලපත්‍රයේ නැවත දඹදිව යන අයට පමණක් විශේෂයෙන්ම බුදු ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අයට පමණක් එම සහතිකේ ඉදිරිපත් කරන්න කියලා පිළිමක් කරනවා. දැන් මේ වල වන්දනා කරුවන්ගේ ප්‍රතිචාරයෙන් කරන්නේ ඔබතුමාගේ ආදීනවල ඉස්සරහට කොහොමද දැන් ඉස්සරහට අපේ වන්දනාකරු සමස්ත බෞද්ධ ජනතාවම කියනවා අපිට කොහොමද 10000 දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට යන හැම සංවිධායකයෙකුටම සෙනග නැති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් සාමාන්‍ය වක්‍රව මේ අපි ඔක්කොම ආදායම් බදු ගෙවන සංවිධායකව මේක ඉන්නේ. සියලුම දෙනා ආදායම් බදු වෙනවා රජයට. ඒ අපේ හැම ආයතනයකම සේවක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ඔක්කොටම රැකියාවක් නැති වෙන තත්ත්වයක් ඉස්සරහට උද්ගත වෙයි. එතකොට මුළු ලංකාවම යන බැතිමතුන් යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙන එකම හේතුව තමයි රුපියල් 10000ක් වැනි මුදලක් ගෙවන්න ඕන සහ මේ අපොයින්ට්මන්ට්ස් ගන්න එක. අපිට අපොයින්ට්මන්ට්ස් අරන් ඉවරලා මේක කරන්න කොහොමද හම්බෙන්නේ? සමහර අයට ID කාඩ් එක පැහැදිලි නැහැ. එතකොට නැවත ගමන් බලපත්‍ර කාර්යාලයෙන් කියනවා ID කාඩ් එකක් හදන්න කියලා. ID කාඩ් එකක් හදන්න ගියාම රුපියල් 2500ක් නැවත යනවා. අවුරුදු 80ක ID කාඩ් එකක් කොහොමද පැහැදිලිව තියෙන්නේ? ඒවා දැන් මැකිලා කියලා සමහර ඒවා. නමුත් උප්පැන්න සාතිකයක් නැති වුණාම පෙර පරිදි උප්පැන්නේ නැත්තම් දරුවෙකුගේ උප්පැන්නයක් අරගෙන අපිට ගමන් බලපත්‍රය හදන්න තිබ්බා. දැන් ඒ ඔක්කොම නැහැ. දරුවෙකුගේ උප්පැන්නයක් තිබ්බත් හිස් ප්‍රතිඵල ලේඛනයක් ඉල්ලනවා. හිස් ප්‍රතිඵල ලේඛනේ තිබ්බත් සමහර මාතෘ දෙනවා, සමහර මාතෘ දෙන්නේ නැහැ. මං හිතන්නේ මොකද්ද මේ බෞද්ධ ජනතාවට මේ වෙලා තියෙන අසාධාරණ අපි කාටද කියන්නේ?
අපි ඊයේ පෙරදා මෝදි මහත්තයාට සංදේශයක් බාර දුන්නා. අපේ රටේ නායකයන්ට අපි මේක දැන් මේට අවස්ථා ගානකට කියලා තියෙනවා. දැනට අපි අවසාන වශයෙන් ඊයේ මහ සභා රැස්වීමක් තියලා තීරණයක් කරා මේ රටේ බහුතර බෞද්ධ ජනතාවක් ඉන්නවා. මේ අගෝස්තු මාසෙට ප්‍රථම මේකට පැහැදිලි උත්තරයක් හම්බුනේ නැත්නම් අපි ජනාධිපතිතුමාගේ කාර්යාලය ඉදිරිපිටට ගිහිල්ලා ඊටාම සාමකාමී බෞද්ධ ජනතාව සත්‍යග්‍රහයක් කරලා අපිට මේකට සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊයෙන් පස්සේ. ඉන්දියානු තානාපති කාර්යාලයට මේක දැනුවත් කරාද? ඔව් දැන් මේ වෙනකොට අපිට මොනවාක්වත් අවස්ථාවක් නැති නිසා ඉන්දියන් තානාපතිතුමා මේ ගැන දැනුවත් කරලා තියෙනවා. වීසාංශ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. අපි තානාපතිතුමත් එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ සාකච්ඡාව අපි ඉල්ලීමක් කරන්නේ දැනට මේක රජයෙන් ගන්න ප්‍රතිචාරයත් එක්ක අපි මේ හදිස්සාතිකය ගැන කතා කරන්න අපි තානාපතිතුමා හම්බෙන්න යනවා. දැනට මේ හදිස්සාතිකයේ ගමන් බලපත්‍රයේ මේක සිරිමාව බණ්ඩාරනායක රජයේ කාලෙදම පවා එන එකක්. හැබැයි මේක දඹදිව ණය අපි පාවිච්චි කරාට මේක ඉන්දියාවෙන් මෙහාට එන්නත් ඒ කාලේ පාවිච්චි වුණා. ඉන්දියාවෙන් මෙහාට සේවකයෝ ගෙන්න ගන්නත් මේක උපකාරී වුණා. පහුගිය ඊට පස්සේ තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශ ලාල් ගමගේ මහත්මයා තමයි ඊට පස්සේ මේක ඒවකට ඊට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඇමතුමා ප්‍රේමදාස මහත්තයා කාලේ තමයි මේක ඊට පස්සේ හදිස්සාතිකයේ පවරාගත්තේ. ඒක පාවිච්චි කරේ දඹදිව වන්දනාවේ යාම සඳහා. දැන් ඊටාම හොඳ ප්‍රශ්නයක් මම අද මේ ටික ඔක්කොම ගෙනාවා. අද මේ තියෙන්නේ දැන් ගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිනියට, විජිතේරත් ඇමතුමාට, එතකොට බුද්ධ ශාසන ඇමතුමාට, මහජන ආරක්ෂක ඇමතුමාට, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමාට, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමතුමාට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමාට, ගම්මන් බලපත්‍ර කාර්යාලයේ පාලකතුමා ඇතුළු සියලුම දෙනාට අපි ලිපි මගින් දන්නලා තිනවා. ජනාධිපතිතුමා හැර අනිත් සියලුම වගකීම් අපි හම්බෙලා තිනවා. මේවට උත්තර එවලා තිනවා. නමුත් තාම මේකට විසඳුමක් නැති වෙච්ච ඉඳ තමයි අපි මේ අද මාධ්‍ය සාකච්ඡාව තියන්නට අපි පෙළඹුණේ.